මහා මේරු පර්වතය හා සමානව බෙල්ලත් එක්ක දන් දීලා තියෙනවා කියලා. ඔය කියන්නේ ඇත්තම? ඔව් කියලා කියනවා. ඔය කියන්නේ ඇත්තම? ඔව් කියලා කියනවා. එකත් පස උනාට කැමැත්තක් දක්වන්නේ නැති වෙන. තථාගතයන් වහන්සේ නිහඬව ඉන්නවනම් ඒ තවුලක් නැහැනේ. ඔය බුදුනාට කතා කරන්නේ නැහැනේ. අන කතා කරනකොට මරුන්ට වැඩ මතු වෙනවා කියලා කියනවා. මරුන්ට වැඩ මතු වෙනවා කියලා කියනවා. කතා කරනකොට තථාගතවරු කතා කරනකොට මරුන්ට ඉන්න බෑ කියලා කියනවා. හේතුව මරුන්ට පෙනී සිටින්න බෑ ලෝකයේ තුල. නමුත් මනුස්ස වර්ගයා ආර්ය බුද්ධ පච්චේක බුද්ධ කියන යානවලට සපත් වෙනවා. උනුත් බුදු නා කියලා කියනවා. ඒ බුදුන්ගේ අනුහසින් වෙන බුදු බවක් මිසක්ක තමන් බුදුන් නැති වෙන්නේ. බුදුන්ගේ අනුහසි. බුදුන් පහළ වෙච්ච නිසා. තථාගත ගෞතමයන් වහන්සේ වීරියත් සපුරගෙන ඇවිල්ලා තිබුණ වෙනවා ප්‍රඥාව උපරිමෙන්ම සපුරගෙන ඇවිල්ලා තිබුණ වෙනවා. ප්‍රඥාවෙන් ධම් දේශනා කරලා මිනිස්සු නිවන් දක්වන්න බැරි වෙනවා. ප්‍රඥාවෙන් ධම් දේශනා කළා මිනිස්සු නිවන් දක්වන්න බැරි වෙනවා. හේතුව ඉන්නෙත් ප්‍රඥාවන්ත මිනිස්සු වෙන්නේ. අන්න ඒකට තථාගතයන් වහන්සේ වීරිය කරපල්ලා කියලා කිව්වා. ඒ නිවන් දොරටුව පහළ වුණාන් පස්සේ බුදු කෙනෙක් පහළ වුණාන් පස්සේ දත් මිටි කාගෙන කඳුළු සලාගෙන මග වඩපල්ලයි කියලා කිව්වා. හරි විඩාකාරී වෙන. සමහරක් කට්ටියන්ගේ කකුල් වල ලේ පනිනකම් යටිපතුල් වලින් ලේ පනිනකම් රහත් වෙන්න විද්ද කියලා කියනවා. මද්දේනි තථාගතස්ස කියලා කියනවා මැදින් යා යුතුයි කියලා කියනවා. එහෙනම් රහත් වෙන්න හදිස්සියෙනුත් බෑ බුරුල් කරලත් බෑ. ඒක මැදින් යා යුතුයි කියලා කියනවා. අර කකුල් වලින් ලේ ආපු එකාට කියනවා උඹ දැන් මේ චීවරේ අතාරින්න ලෑස්තිනේ මෙච්චර ඇවිදලා ප්‍රතිඵලයක් නැති නිසානේ. මේටි ඉස්සෙල්ලා කරපු රස්සාව මොකද්ද? වෘත්තියට. මම ඇවිල්ලා වීණා වාදකෙක් කියලා කියනවා. තද කරලා ගැහුවොත් හරි ශබ්ද එනවද කියලා. ඒ කියන්නේ හයියෙන් ඇවිද්දර නිවන් දකින්න පුළුවන්ද කියලා. ඒක අහන්නේ. තද කරලා ගැහුවොත් හරි ශබ්ද එනවද කියලා. නැහැ කියලා කියනවා. තත් බුරුල් කරලා ගැහුවොත් හරි ශබ්ද එනවද කියලා. නැහැ කියලා කියනවා. එහෙනම් හැමින් ඇවිදපන් කියලා කියනවා. ඒ වචන දෙක අහපු ගමන් මධ්‍යස්ත භාවයට ආපු ගමන් ඒ භික්ෂුවට කෙලින්ම 180 පින්නුවේ. භික්ෂුව රහත් කරේ හැම්බෙන්නේ තථාගතයන් වහන්සේ. ඒ භික්ෂුව රහත් කරේ හැම්බෙන්නේ. තථාගත වරුන්ටත් ඒක තියෙන්නේ ඇසිපිය දෙපිය අතරේ කියලා කියන්න බැරි වෙන්නේ. තැනකදී දෙතැනකදී සමහර විටක කියන්න ඉඩ තියෙනවා. ඒක ස්ථාවර කරලා ස්ථිර කරලා මෙතන මේ තියෙන්නේ කියලා. එහෙම කියන්න නම් දෙන්නේ නැති වෙනවා. දෙන්නේ නැති වෙන්නේ හේතුවක් කරන කොටගෙන වෙනවා. ඔක්කොටම බුදු වෙන්න අවස්ථාව නොදෙන කෙනෙක්. ඔක්කොටම බුදු වෙන්න අවස්ථාව දෙන්නේ නැති වෙන එක්කෙනෙකුට බුදු වෙන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ අනික් කට්ටිය හැසිරෙන විදිහ බලාගෙන ඉඳලා සමහරක් රහතන් වහන්සේලාගේ අතපය පවක් කැපුවෝ. කිසි කැතක් නැතුව කැපුවෝ. සමහරක් රහතන් වහන්සේලා තෙල් කටාරම් වල දැම්මෝ. ඒ දාන්නේ මිනිස්සු නොවේ. ඒ දාන්නේ බුදුන්ට දෙවනිව ඉන්න. වෙන කිසිවෙකුට නොදෙවෙනි මරුන් වෙන. මරුන්ටත් කියනවා මාරදිව්‍ය පුත්‍ර බහිසජ්ජා රාජ්‍ය. කවුදර වසවර්චී කියලා කියන්නේ? බහිසජ්ජා රාජයට වෙන. බෝධිසත්වෙක් වෙනවා.